සුබ දවසක්. අද අපි බලමු පෆ් ස්ලීව් එකකට බෑන්ඩ් එකක් දාලා මහගෙන කොහොමද ගවුමකට අල්ලගන්නේ කියලා. මුලින්ම අපි කරන්නේ කට වටේට මේ විදිහට ලොකු නූල් වලින් මහගන්නවා. ඒ වගේම යටත් අපේ බෑන්ඩ් එක අල්ලන ඒ අයින දිගෙත් අපි මේ විදිහට ලොකු නූලෙන් මහලා ඒ නූල් ඇදලා අපි රැඩි කරගන්න ඕනේ. මගේ වීඩියෝස් මුලින් ඉඳන් බලපු කෙනෙක් නම් දන්නවා මේ ක්‍රමේ මම ගොඩක් වෙලාවට පෙන්නලා තියෙනවා රැඩි කරගන්න විදිහ. මේ විදිහට ගැදර්ස් ලං කරලා අපි මේක හදා ගන්න ඕනේ අතින්. අපිට ගැදරින් ෆුට් එකක් පාවිච්චි කරලත් ගැදර් කරගන්න පුළුවන්. ඒ වුණාට මේ ක්‍රමේ මැනුවල් ඕන කෙනෙකුට කරගන්න පුළුවන් ෆුට් එකක් නැතත්. දැන් අපිට බෑන්ඩ් එකක් අවශ්‍යයි. මේක තමයි අපේ බෑන්ඩ් එක. දැන් අපි කරන්නේ අතේ හොඳ පැත්තේ අපි මෙහෙම උඩට තියලා යටට බෑන්ඩ් එක තියලා මේ විදිහට ඇත්තටම බෑන්ඩ් එකේ කන පිට පැත්ත තමයි තියන්න ඕනේ. එහෙම තියලා මේ විදිහට අල්ලගෙන යනවා අයින දිගේ එක පැත්තකින්. බෑන්ඩ් එකේ එක පැත්තකින් තමයි මේ විදිහට අපි අල්ලගෙන යන්නේ. මේ විදිහට තමයි අල්ලලා ඉවරුනම පේන්නේ. දැන් අපිට තියෙන්නේ මේ බෑන්ඩ් එක මේ විදිහට නමලා අල්ලගන්න. දැන් මේක තව ටිකක් ලස්සන කරන්න මම කෝඩ් එකක් බයස් පටියක් මැද්දට තියලා අල්ලගන්නවා. දැන් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේ ගවුමට මැච් වෙන විදිහට මම අරගෙන තියෙන්නේ සුදු පාට බයස් පටියක්. දැන් මුලින්ම අපි මේ ෆුට් එක මාරු කරන්න ඕනේ zipper ෆුට් එකට. එතකොට අපිට අර බයස් එක අයින දිගේම මහගෙන යන්න හරි ලේසි. ගොඩාක් අයිනට අරගෙන අපිට normal ෆුට් එකෙන් එහෙම අයිනෙන්ම මහන්න අමාරුයි. දැන් අපි කරන්නේ ස්ලීව් එකේ මේ හොඳ පැත්ත. මේ පේනවනේ වාටි සේරම ඇතුලේ තියෙන මේ විදිහට තියලා බයස් එක මැද්දේ බයස් එකට කෝඩ් එක තියලා මේ විදිහට බයස් අටි අපි නවා ගන්න ඕනේ. දැන් අපි කෝඩ් එක අයිනෙන් මේ විදිහට හිමීට මහගෙන යනවා. හරිම ලස්සනයි. මේ විදිහට හොඳ ෆිනිෂිං එකක් තියෙනවා ස්ලීව් එකේ බෑන්ඩ් එකට. මේ විදිහට මහපුවම මේ විදිහට තමයි පේන්නේ. දැන් අපි කරන්නේ අර මැහුම් වාසි ටික සේරම ඇතුළට යන විදිහට මෙහෙම නවලා අපි අර කෝඩ් එක අයින දිගේ බයස් එක අයින දිගේ මහගෙන යනවා මේ විදිහට බෑන්ඩ් එක. දැන් අපි මහලා ඉවරයි. දැන් මේ විදිහට තමයි ඒක පේන්නේ. දැන් අපි මේක ඩ්‍රෙස් එකකට අල්ලලා මේ බලමු. දැන් මම හිතනවා මේ ටියුටෝරියල් එක මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේක නරඹුවට ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න. අපි නැවත ඉක්මනින්ම හමු වෙමු.